අද අපි ගල්බොකු හදන විදිහ බලමු. මේ අපි හදන විදිහ. මිරිස් තේ හැඳි දෙකක් මේකට අපි එකතු කරගමු. කහ කුඩුත් ස්වල්පයක් එකතු කරලා 3-5 තේ හැඳි එකහමාරක් විතර එකතු කරගමු. කෑලි මිරිස් චුට්ටක් එකතු කරලා උළු හාලුත් එකතු කරලා මේක හොඳට අනා ගන්න ඕනේ. අර දාපු කලමනාකරන ටික හොඳට මස් එකට අල්ලනකම් හොඳට අපි මේක අත ගා ගන්න ඕනේ. දැන් අපි මේකට අපේ රස පදමට ලුණු එකතු කරගන්න ඕනේ. දැන් මම මේක අනන්නේ පොල් තෙල් වලින්. පොල් තෙල් තේ හැඳි එකහමාරක් විතර මම මේකට දාගන්නවා. පොල් තෙල් වලින් අනාගත්තාම උයලා ඉවර වෙනකොට ලස්සනට තෙල් පෑදිලා තියෙනවා රතු පාටට. ඒ හින්දා ඔයාලත් පොල් තෙල් වලින් උයාගන්න. දැන් අපි මේ මැටි භාජනයක් එකේ තියලා එල්ල දාලා ලුණු එකතු කරගන්නවා. මේකට අපි ඉස්සලාම සුදු ලුණු එකතු කරගන්න ඕනේ. මට එතෙන්දි චුට්ටක් වැරදුනා. ඒකල මම සුදු ලුණු එකතු කරගත්තා. මේ දෙක හොඳට රන්වන් පාට වෙනකම් බැදගන්න. මේ එක්කම අපි මේකට තක්කාලි පොඩි ගෙඩියක් එකතු කරගන්නවා. තක්කාලි ගොඩක් දැම්මත් කමක් නැහැ. ඒකටම කරපිංචා, අමු මිරිස්, රම්පේ මේ හැමදේම එකට එකතු කරගෙන හොඳට තෙලේ බැදෙන්න අරින්න ඕනේ. රන්වන් පාට වෙනකන් තෙලේ බැදෙන්න ඇරලා අපි මේකට මස් ටික එකතු කරගන්නවා. මස් චුට්ට තමයි අපි මේකට එකතු කරන්නේ. මස් කිව්වට මේක මස් නෙමේ, ගල්බොකු. වැලිබොක්ක කියලා සමහර පැතිවල කියනවා. මේක දැන් අපි මේ තෙල් එකට එකතු කරගෙන අපි දාපු කලමනාකරන ටික හොඳට මස් එකට අල්ලනකම් හැන්දෙන් චුට්ටක් එහෙට මෙහෙට කරන්න ඕනේ. ඒකල මේකට අපි වතුර ටිකක් එකතු කරන්න ඕනේ. වතුර කොටක් තියන්න නැහැ. වතුර කොටක් තිබ්බොත් මේක පොත්ත කොටක් වෙන හින්දා වතුර අපි පොඩ්ඩක් දාලා මේක අපි දැන් වහලා තියනවා. මේ තියෙන්නේ උයාගත්ත මගේ ගල්බොකු. බලන්න එක පාට. මම ඒකයි ඔයාලට කිව්වේ මේක පොල් තෙල් වලින්ම අනලා පොල් තෙල් චුට්ටක් වැඩිපුර දාලා උයාගන්න කියලා. එතකොට රතු පාටට තෙල් පෑදිලා මෙන්න මේ වගේ ලස්සනට තියෙනවා. දැන් තියෙන්නේ මේකට වතුර එකතු කරගන්න. වතුර ගොඩක් දාන්න නැතුව සාමාන්‍ය වතුර ප්‍රමාණයක් දාලා පියනින් වහලා තියන්න ඕනේ. ටිකක් කළා මේ මස් වර්ගේ තැම්බෙන්න ඕනේ. මොකද ටිකක් තද ගතියක් තියෙන හින්දා සාමාන්‍යයෙන් විනාඩි 25ක් 20ක් විතර තැම්බෙන්න අරින්න ඕනේ. ඊට වැඩි වුණත් කමක් නැහැ. මේ තියෙන දැන් මම උයාගත්ත ගල්බොකු. පෙනුමෙන් නම් හරිම ලස්සනයි, රසවත් පාටයි. අපි එහෙනම් දැන් මේක කාලා බලමු.